ඉරි පොද වැස්ස කතාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ channel එකට. මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ අරුණෝත්සව කියන්නේ තිදස් කියලා දැනගත්තට පස්සේ ආත්මීට වෙන දෙයක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා මගේ channel එක මුලින්ම subscribe කරලා එකතු වෙන්න කියලා. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න share කරන්න කියලා. ඉතින් ආත්මී වැඩ කරන ඔෆිස් එකේ තිදසින් ටීවී කියලා කීයටවත් හිතන්නේ නැහැ. පෙර දවසක බීච් එකේ බබත් එක්ක ඒ වගේම එයාගේ යාළුවෝ දෙන්නත් ගියාට පස්සේ ආත්මී දක්වා තිදස් මොහොදු වෙරළේ ඉන්නවා. එකපාරට දුවගෙන යන්න හිතුණත් ටිකක් ඇවිදගෙන යද්දී යාට මතක් වෙනවා මේ වෙලාවේදී මේ හැමෝම ඉස්සරහදී මේ දේවල් කතා කරලා විසඳ ගන්න පුළුවන් වෙන එකක් නෑ. ආත්මී හිතනවා තිදස්ව බගහින්න ඕන. එයාට තනියම වෙලාවක මෙයා කිසිම කෙනෙක් එයාගේ ආදරය ගැන දැනගන්න ඕන නැහැ කියලා. මොකද ආත්මී හිතනවා මේ වෙද්දී යාට දරුවෙක් ඉන්නවා වගේම ගොඩක් වෙලාවට තිදසුත් මේ වෙද්දී විවාහ වෙලා ඇතිද කියලා. ඉතින් මේ නිසා තමයි ඉස්සරහට කියපු අඩිය පොඩ්ඩක් පස්සට අරගෙන එහෙම්ම හැරිලා යන්නේ. ඉතින් තිදස් දකින්නේ නැහැ ආත්මීව. නමුත් ආත්මී නම් තිදස්ව දකිනවා. ඉතින් කොහොම වුණත් බොහොම සතුටින් ආත්මී එතනින් පිටත් වෙලා යන්නේ. මොකද මේ ගමේම තිදස් ඉන්නව නිසා කවදා හරි නැවත වතාවක් මුණ ගැහෙන්න පුළුවන් හින්දා හිත හදාගෙන ආත්මී ආපහු යනවා. ඉතින් ඊළඟ දවසේ වැඩට ආවට පස්සේ ඇත්තටම ඔෆිස් එකේ හැමෝම කසුකුසුවා. ඉතින් මේ වෙලාවේදී තමයි මේ අරුණෝත්සව ගැන දැනගන්නේ. ඉතින් යාළුවෝ කියනවා මේ අරුණෝත්සවගේ ෆොටෝ වගේක් තියෙනවා කියලා. ඉතින් ඇත්තටම ඒ වෙලාවේදී ෆෝන් එක අපට අරගත්තට පස්සේ තමයි ඇත්තටම තිදස්ව දකින්නේ. ඉතින් මේ වෙලාවේ අසදා ගන්න බැරි වෙනවා. ඉතින් මේ විදියට ආත්මී ආදරය කරන ආත්මීගේ කොල්ලා, ඒ කියන්නේ ආත්මීගේ ප්‍රේමතා, ආත්මීගේ දුවගේ තාත්තා දැක්කට පස්සේ ආත්මීට මොන වගේ දෙයක් සිද්ධ වෙයිද? ඉතින් අනිවාර්යෙන්ම ඒ ඉන්නේ අරුණෝත්සව ෆොටෝ එකේ දකින්නේ ඔලිවියා මැඩම් එක්ක. ඉතින් ඒ හින්දා බොහොම හිතේ කනස්සල්ලින් තමයි ඇත්තටම ආත්මී ඉන්නේ. අනිවාර්යෙන් තිදස්ට ආත්මීව මුණ ගැහෙන්න තවත් ඇත්තටම කල්යාවි. ඔයාලට සුබ දවසක්.